ඊට ටෝනි මොකක් අම්මෝ නූලෙන් අම්මා කඩන්න ඕනි මං හිතන්නේ ටෝනි 3-4ක්ම කඩලා තියෙනවා. එයා එතකොට වෙන්නේ නැති අහුවෙන්නේ නැතුණානේ. මම තමයි ස්පයිඩර්මෑන්. හැමදාම ඔයාලව බේරගන්නේ. යන්නේ එයා තමයි මම. අම්මෝ අද නම් ගොඩක් මහන්සි. චුට්ටක් කලින් නිදිය ගන්න ඕනි. මේ දවස් ටිකේම ලෝකෙ බේරගෙන පට්ටම මහන්සි මට. අම්මෝ සුපිරියට නින්ද ගියා. අම්මා අද නම් ලස්සන ඉර බහින view එකක් ඇති. ගිහින් බලන්න ඕනි. අයන් මෑනුත් ඇවිල්ලා ඇති සමහරට ඉර බලන්න. ඒත් අයන් මෑන් දැන් දවස් 4ක් තිස්සේ වගේ ඉඳන් ඉර බලන්න ආවේ නෑනේ. පොරට මොකක් හරි කරදරයක්වද දන්නේ නෑ. පොඩ්ඩක් හොයලා බලන්නත් ඕනි. ඊට කලින් මූණවත් හොදගෙන ඉන්න ඕනි. ඊටත් කලින් මගේ කිට දාගෙන ඉන්න ඕනි. කියන්න බැරි වුණානේ. මම තමයි ස්පයිඩර්මෑන්. හැමදාම ඔයාලව බේරගන්නේ. යන්නේ එයා තමයි මම. පුරුදු පරිදි ඉතින් අදත් කිට් එක දාගෙන කොල්ලා වැඩේට තමයි යන්න හදන්නේ. අපි බලමු මොනවා හරි අපිට අයන් මෑන් ගැන තොරතුරක්වත් තියෙනවද කියලා. මං නම් හිතන්නේ පොර මේ පැත්තේ ඉන්න ඕනි. නැත්තම් පොරට කරදරයක්වත් වෙන්නම ඕනි. මොකද කියන්නේ මොකද? ලියුමක් තියෙනවා. කෝ බලන්න කෝ. මෙන්න ලියුමක්. මොකද්ද කියලා තියෙන්නේ මේකේ? ස්පයිඩර් කොල්ලෝ දවස් 3-4ක් මං ආවේ නැති වුණොත් මට කරදරයක්. මං යනවා එන්ඩ් එකට. මගේ පරණ තරහක් පිරිමහ ගන්න. මීට ටෝනි. මොකක්? අයියෝ මං නම් හිතන්නේ ටෝනිට ලොකු කරදරයක්. මට ටෝනියෝ බේරගන්න එන්ඩ් එකට යන්න වෙනවා. ඒත් ඊට කලින් මට හොඳ ලූට් එකක් ඕනි. මෙහෙම ගියොත් නම් අයියෝ තමුසි නේද මේ කැඩුවේ කියනවා. මෝඩ වොන්ඩරින් රේඩ කැඩුව නේද මම මහන්සියෙන් හදපු ලිඳ. මෝඩයා අයියෝ දැන් මේකත් හදලා ඉන්න බෑ ෆ්‍රෙන්ඩ්ස්. අපි මොනා කරන්නත් කලින් ලිඳ හදලා යන්. මං හිතනවා අයන් මෑන් මේ වෙනකන් ඉඳී කියලා. යමු ලිඳ ඇතුළට ගිහින් තමයි ෆ්‍රෙන්ඩ්ස් හදන්න වෙන්නේ. ඒත් කොබල්ස්ටෝන් යන්නේ නැහනේ. කොබල්ස්ටෝන් එකක් අපි ගලව ගමු. කොබල්ස්ටෝන් ගලව. කොබල්ස්ටෝන් අතින් ගැලවෙන්නේ නැද්ද ෆ්‍රෙන්ඩ්ස්? අනේ මන්ද ගලවලම් බලමු මේක. ගැලවුණා ඒත් මට බිම ලිඳ මොකක් සයින් එකක් මොකක්ද මේ සයින් එකේ තියෙන්නේ? අම්මෝ නූලෙන් අම්මා වත් ටෝනිගේ මොකක් හරි තැනක් නේද? වව් මොනාද මේකේ තියෙන්නේ? අම්මෝ තනිකර ආමර් නේද? මට ගැලපෙන ආමර් එකක් තියෙනවද දන්නේ නැහැ. ටෝනියෝ බේරගන්න මේවා ගන්නෙ කොහොමද? මට ගන්න පුළුවන් වේද? ඇක්සස් තියෙනවද දන්නේ නැහැ. ටෝනි මට ඇක්සස් දීලත් දන්නේ නැනේ මේවට. මට මේ ආමර් එකක් තිබ්බනම් ටෝනියෝ බේරගන්න එක ලේසි. වෙන ආමර් එකක් ආවා ඒත් මං ඒකට වැඩිය මේ ආමර් එකට කැමති. අපි මේ ආමර් එක ගමු. කොහොමද මේක ගන්න බැයිද? ආමර් එක එන්න ඔයා අපි හදන්නේ දැන් ටෝනියෝ බේරගන්නමයි. ඔයාගේ නිර්මාතෘව ඉක්මනට එන්න. අපි දෙන්නට විතරයි යාව බේරගන්න පුළුවන්. නැත්තම් එයා එන්න ගේම මැරලා යයි. හම්බුණා. වැඩේ ගොඩ. එහෙනම් අපි ආමර් එක ෂණික දාගෙන බලමු. දැන් මේකෙන් උඩට යන්න ක්‍රමයක් තියෙනවද මන්දා? ටෝනි කොහොම එළියට ගියත් දන්නේ නැහැ. බලමු මේ ආමර් එකෙන්වත් වැඩක් ගන්න පුළුවන්ද කියලා. අපි දැලක් විදලා යන්. දැලක් විදින්න මේ හරියෙන් වැදෙයිද දන්නේ නැහැ දැලක්. කමන්නේ අපි උඩට දාලා බලමු දැලක්. ටෙස්ට් එකක් තියෙනවා. ඒකෙ මොකුත් නැතුව ඇතිනේ. අවුලක් නැහැ. අපිට දැන් අවශ්‍ය බඩු ටික තියෙනවනේ. අපි ෂේප් එකේ යන් උඩට. අපි දැලක් ගහමු එනං උඩට. හරි ගැව්වා. අන්න ගියා උඩට යමු. හරි. වව්. බලන්න මගේ හැකියාවන්. කාටද මේවා පුළුවන්? only ස්පයිඩර්මෑන්. ඒ කියන්නේ මට විතරක් තියෙන හැකියාවන් තමයි මේවා. හරි. එහෙනම් දැන් අපි පොඩ්ඩක් මේ පැත්තට ගිහින් බලමු. ඒ කියන්නේ අනිවාර්යෙන් මේ පැත්තේ තියෙන්න එපායි ටෝනි එන්ඩ් එකට ගිය පෝටල් එක. අපිට මහන්සි වෙන්න දෙයක් නැහැ පෝටල් එක හදන්න. අපි ඉක්මනට ගිහිල්ලා පෝටල් එක හොයාගමු. ඒත් අර චෙස්ට් එකේ අපිට ඕනේ එන්ඩයි වගේ දේවල් තියෙනවද දන්නේ නැහැ. කෝකටත් ගිහින් බලමුකෝ. පුළුවන් තරම් ඉක්මන් කරන්න ඕනි. නැත්තම් ටෝනිට කරදරයක් වෙන්න පුළුවන්. එන්ඩ් එකේ ටෝනිට තරහකාරයෙක්ට ඉන්න කෙනෙක් මම නම් දන්නේ නැහැ. ඒක ගිහින්ම තමයි බලන්න වෙන්නේ. ටෝනිට කරදරයක්ද දන්නේ නැහැ.
අපි ෂණික ගිහිල්ලා අරක අරන් යමුකෝ එන්ඩයිවත් තිබ්බොත්. නැති වුණොත් තමා ෆ්‍රෙන්ඩ්ස් අපිට එන්ඩයි එහෙමත් හොයාගන්න වෙයිද දන්නේ නැහැ. එහෙම වුණොත් නම් ලොකු කරදරයක්. චෙස්ට් එකක් තිබ්බේ මේ අයිනේ නේද? චෙස්ට් එක තියෙනවා. කවුද මේවා ගැලෙව්වේ? මං යනකොට ගැලවිලා තිබ්බේ නෑනේ. අඩෝ චාවේස් ඔයාවත් ඉන්නවද මේ හරියේ? කෑම තියෙනවා තව අඩු දෙකක්ද මන්දා. ඒක නම් මට ප්‍රයෝජනවත් වෙයි වගේ ටිකක්. කෝකටත් ඒ දෙක ගන්න ඕනි. එහෙනම් ඉක්මන් කරලා උඩට යන්න ඕනි මේ කෑම ටිකත් අරන්. මොකද කිව්වොත් ටෝන්ට කරදරයක් වුණොත් මම ඉඳලා වැඩක් නැහැ. Cause I don't give a fuck what you say. Yeah, I'ma do shit my way. So you can go kick rocks. මං ගිහිල්ලා ඉක්මනට පෝටල් එක හොයාගන්න ඕනි. මගේ කඩුවත් අරන් යන්න ඕනේ. එතකොට මට ලේසි වෙයි. මේ තියෙන්නේ පෝටල් එක ඉක්මනට යන්න ඕනි. මේකද කොහෙද ටෝනි ගිහපු පාර? ටෝනිට ඇරියස් එක තිබිලා තියෙන්නේ මේ මකර එක්කද? මේ මකරව නම් අපිට ඉවර කරන්න ලේසි වෙන්නේ නැහැ. මම දන්න තරමින් ඒකට මේ උඩ තියෙන ක්‍රිස්ටන් කියන ඒවා කඩන්න ඕනි. මං හිතන්නේ ටෝනි 3-4ක්ම කඩලා තියෙනවා. එයා එතකොට වෙන්නේ නැති අහුවෙන්නේ නැත්තේ. අපි එහෙනම් ඉක්මනට මේ ටික කඩලා දාමු. Cause I don't give a fuck what you say. Yeah, I'ma do shit my way. So you can go kick rocks. I'ma stack bricks up, build what I want to make. Yo, I got a lot of shit to say, so I'ma do this every day. I'll be writing things until I'm fucking buried in my grave. 6 feet deep under, but my body won't decay. Cause my messages are timeless, so they'll put them on display. Oh yeah, I rap with a certainty. I have a sense of urgency, a message for eternity, for everyone internally. I had some people burning me, but now they fucking learn to see I ain't the one to fuck with. Now they looking nervously, and I don't really care what you think of me respectfully. You can kick rocks if you think you're fucking better. See, I will outwork you, turn you to an enemy. Hurt you so bad that you're gonna need some therapy. I got the motherfucking recipe. I've been cooking up hits, I'ma leave a legacy. You'll be looking small when you're standing right next to me. I'm 5'10", bitch, but I'm 10 feet. I don't give a fuck what you say. Yeah, I'ma do shit my way. So you can go kick rocks. I'ma stack bricks up, build what I want to make. Cause I don't give a fuck what you say. Yeah, I'ma do shit my way. So you can go kick rocks. I'ma stack bricks up, build what I want to make. Yeah, I'ma do it my way. Experiments, development, intelligence and patience. I'll do it all again cause I never feel complacent. Let's keep the good vibes, positivity's contagious. I'm never looking. වැඩේ හරි ටෝනි. මං ඔයාව කොහොම හරි බේරගත්තා. අපි යමු අපේ ලෝකෙට ආයෙත් මේ නරක ලෝකෙට එන්න ඕනේ නැහැ. අපි යමු ගෙදර. අපි එහෙනම් යමු ටෝනි. 1 hour later. ඔයාට ගොඩක් ස්තුතියි ස්පයිඩර්මෑන්. ඔයා හින්දා තමයි අද මම මෙහෙම හඳ හරි බලන් ඉන්නේ. ඔයා මාව බේරගන්න අපකට ඔයාට ගොඩක් ස්තුතියි. ඕවා මොනාද ටෝනි? ඔයා මට කරලා තියෙන උදව් මේවට වැඩිය ගොඩක් ලොකුයි. ඒකින්දා මේක ඔයාට මං කරපු පොඩි උදව්වක්. ඒක අදාළ නැහැ. දැන් කොහොම හරි අපි දෙන්නම සතුටින් ඉන්නවනේ. බලන්නකො නේද? අර හඳ දිලිසි දිලිසි තියෙන ලස්සන